ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණවලදී ජාතිය ආගම හෝ ප්‍රදේශය පටලවා ගන්න එපා. ප්‍රචණ්ඩත්වයේ ත්‍රස්තවාදී ක්‍රියා කොයි පැත්තෙන් වුණත් එන්න පුළුවන් කමක් තියෙනවා. ඒවට යම් කෙනෙක් පිළිබඳව ප්‍රශ්න කරන්න හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු කරනවා නම් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ප්‍රශ්න කරාට කමක් නැහැ. නමුත් ඒ විමර්ශන කටයුතු වලටත් යන්න ඉඩකඩ දෙන්න. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා තරුණයා රැඩිකල් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අත්අඩංගුවට ගත්තේ කියලා. ඒ තරුණයාව අත්අඩංගුවට ගන්නේ ස්ටිකර් එකක් ඇලෙව්වා කියන චෝදනාව මත තමයි. මේ තරුණයා විතරක් නෙමෙයි ඒ රවුරු වල එක්කෙනෙක් පොලිසියට කැඳවලා ප්‍රශ්න කරලා තිබෙනවා. පාලස්තීනයට සහයෝගය දක්වලා කවියක් ලිව්වා කියලා. ඒරුවලේදී තරුණයෙක්ව පොලිසියට ගෙන්නලා එයාගේ ෆෝන් එක තව පොලිස් බාරේ තියාගෙන ඉන්නවා ෆලස්තීන් සම්බන්ධව වීඩියෝ එකක් ෂෙයා කරා කියලා. මේ අත්අඩංගුවට ගත් තරුණයා යම්කිසි සාමාන්‍ය මුස්ලිම් ජාතිකයෙකුට එහා ගිය තත්වයක් තියෙනවා. මෙයාව පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා උලමා සභාව පැවසුවා කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන්නේ BBC එකට. ජමියතුල් උලමා සභාව නිවේදනයක් නිකුත් කරනවා. එහෙම අපි කිව්වේ නෑ කියලා. දැන් මමත් පලස්තීන සහයෝගිතා දිනේ ඕන තරම් වැඩ කළා තියෙනවා. ඔබ වැඩ කළා තියෙනවා. ටිකක් අල්ලුවා තියෙනවා. කොඩි ප්‍රදර්ශනය කළා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ. මේ අත්තරම ගැනම සිද්ධ වෙන්නේ ප්‍රදර්ශනය කරපු වචන දෙක නිසා නොවේ. පොලිසියට සාධාරණ සැකයක් පවතිනවා. මේ සමහර පුද්ගලයන් යම්කිසි ආකාරයක ප්‍රචණ්ඩත්වයේ සඳහා නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යම් පෙළඹුමක් අභිප්‍රේරණයක් වෙලා තියද කියලා. පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා තාම. ඒකෙන් තව කරුණු එළිදරව් වේවි. කවියක් ලියපු ස්ටිකරයක් දාපු වීඩියෝ එකක් ඉතින් මෙහෙම අයත් අත්තර කොට රන් තියෙනවා. මං කියන්නේ ඔබතුමාලා අනුගමනය කරන්න වෙලේ දෙබිඩි පිළිවෙතක්. බලයට ආවට පස්සේ කිසිම දෙබිඩි පිළිවෙතක් නැහැ. අපි ජාතික ආරක්ෂාව අංකයකට සලකනවා. ජාතික ආරක්ෂාව paludu වෙනවා බව දැනෙන ප්‍රකාශන එහෙම නැත්නම් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන එක ජාතික ආරක්ෂාව බාර ආයතන වල කාර්යභාරය. සමාජයක් ප්‍රචණ්ඩකාරී වෙනවා නෙමෙයි සමහර පුද්ගලයන් දෙතුන් දෙනෙකින් තමයි එවැනි අදහස් ව්‍යාප්ත වෙලා අවසානයේ බෝම්බ ප්‍රහාරයන් දක්වා යන්නේ. එවැනි සිදුවීමකට පාර කැපෙනවද කියන එක සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරමින් පවතින. එහෙම නොවේ නම් ඒ අනුව නීති කටයුතු සිදුවේ. වාදේ වපුරන ප්‍රචණ්ඩත්වයට නැඹුරීමේ හැකියාවක් පවතින යම් පුද්ගලයන් පිළිබඳව රජයට තොරතුරු ලැබිලා තියෙනවා. එම සැක කටයුතු අය පිළිබඳව විමර්ශනය කරන එක රජයේ වගකීමක්. මේ සියලු දේවල් කරන්නේ ඒ තනි පුද්ගලයාට වඩා සමස්ත රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. දෙයක් සිද්ධ වුණාට පස්සේදී තොරතුරු ලැබිලා තිබුණා ඒ ගැන මොකුත් කරේ නෑ වගේ දේවල් අහන්න උවමනාවක් වෙන්නේ නැහැ. ලැබෙන සුළු තොරතුරු මත පවා විමර්ශන කටයුතු කරගෙන යනවා. විමර්ශනයෙන් ඔප්පුනොත් එහෙම එකක් නොවේ කියලා ඒ පුද්ගලයා නිදහස් වෙනවා. එහෙම නැත්නම් ඒකට සම්බන්ධ ජාලය පිළිබඳ විමර්ශනය කරනවා. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණවලදී ජාතිය ආගම හෝ ප්‍රදේශය පටලවා ගන්න එපා. ප්‍රචණ්ඩත්වයේ ත්‍රස්තවාදී ක්‍රියා කොයි පැත්තෙන් වුණත් එන්න පුළුවන් කමක් තියෙනවා. ඒවට යම් කෙනෙක් පිළිබඳව ප්‍රශ්න කරන්න හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු කරනවා නම් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ප්‍රශ්න කරාට කමක් නැහැ. නමුත් ඒ විමර්ශන කටයුතු වලටත් යන්න ඉඩ